වර්තමාන රජය තමන්ගේ සුජාතභාවය පවසමින් රටේ ජනතාවට බොරු බේගල් ලොරි පිටින් පවසමින් දහසක් පොරොන්දු අහස් මාලිගා තනා දෙමින් බලය ලබා ගත්තත් දැන් එහි ජනතාව ඒ විනීතභාවයෙන් ඒ අඩනිරුවතින් පැහැදිලි කරගෙන තිබෙනවා. ජනතාව තේරුම් අරන් තිබෙනවා පහුගිය පළාත් පාලන මැතිවරණයේදී තවදුරටත් මේ බොරු වලට පච වලට රැවටෙන්න ඕනේ නැහැ කියලා රජයට හොඳ පණිවිඩයක් ලබා දීලා තිබෙනවා. පහුගිය පළාත් පාලන මැතිවරණයේදී අපි දෙව්වා දැන් රජය පහුගිය කාලේදී පැවසුවා අපිට සුන්බුන් ඕනේ නැහැ, ස්වාධීනව තරඟ කරන්නේ ස්වාධීනව ඉන්නේ හොරු කියලා. දැන් ඒ සුන්බුන් හොරු එකතු කරගෙන තමන්ගේ තග පාවිච්චි කරලා වරදාන වරප්‍රසාද ලබා දෙමින් තමන් ඒ බලේ කෑදරකම පෙරේතකම කොතරම්ද කියනවා නම් ඒ බලය ලබා ගැනීමට උත්සුක වී තිබෙනවා. ඒ වගේම ඒ බලය ලබා ගන්න තවත් ව්‍යාකූල තත්ත්වයට පත් වෙලා තිබෙන රජය තමන්ගේ මර්ධන පිළිවෙත් අනුගමනය කිරීමට දැන් පෙළඹී තිබෙන අපි දැක්ක පහුගිය දවස්වල මාධ්‍ය ආයතන වලට තර්ජනය කරනවා. එතකොට උද්ඝෝෂණ වලට ප්‍රහාර එල්ල කරනවා. අපි කිසිවෙකුට කිසිම දෙයක් අත තියන්නේ නැහැ කියලා පැමිණි රජය ජනතාවාදී රජයක් විදිහට පැමිණි රජය අද තමන්ගේ බලවියත රැක ගැනීම සඳහා උපරිමේ උත්සාහ කරනවා. ඒ මොකටද කියනවා නම් අපි දැකලා නැහැ මේ පමණ කෙටි කාලයක් තුල මාස 8ක් වැනි කාලයක් තුල කිසිදු රාජ්‍යයක් කිසිදු ජනාධිපතිවරයෙක් මේ තරම් පරිහානියට පත් වෙනවා. ඔවුන්ට ඒ බලාගෙන ඉන්න බෑ. ඔවුන් හැමදාම බලය ලබා ගත්තේ උවකම වෛරය ජනතාව තුලට ජනතාවගේ හිසට එය කාවද්දලා ඒ තවදුරටත් කරගෙන යන්න බෑ කියලා උන්ට දැනලා තියෙනවා.